මම කියන්නේ ඒ ජනතාව විමුක්තිය කරමුණයි අපි විපක්ෂයේ අපි වැඩ කරන විදියයි ඒගොල්ලෝ වැඩ කරන විදියයි දෙවිදියක්. ඒ නැත්නම් අපි වගකිය යුතු විපක්ෂයක් හැටියට අපි දැන් මේ ආණ්ඩුවට යම්කිසි කාලයක් අපි වැඩ කරන්න ලබා දුන්නා. ඒගොල්ලන්ට අවුරුද්දක වගේ අවුරුද්ද එකමාරක් වගේ කාලයක් තව අවුරුද්දකින් කිය අපිට පොඩි කාලයක් දුන්නා කියලා. අපි හෙළුවේ නැහැ. අපි ඒක පාර්ලිමේන්තුව ඇතුලේ අපේ විරෝධතාවයන් ඒගොල්ලෝ කරන දේවල් වලට අපි පළ කරා. දැන් අපි සැලසුම් හදාගෙන යනවා ඉදිරි කාලයේදී ජනතාව සංවිධානය කරමින් ජනතාව වීඩියෝ වලට ගෙනල්ලා අපේ විරෝධතාවය තව පළල් කරන්න අපි දැන් වැඩ කටයුතු කරගෙන යනවා. දැන් උතුමලා මෙතනට ආව ගොඩාක් අය කිව්වා අපි සැලසුම් හදාගෙන යනවා. ඔව්. හැබැයි හැමදාම ආණ්ඩුවත් ප්‍රශ්න අරගෙන එනවා. ඔව්. සැලසුමක් හදාගෙන යනකොට ඔබතුමාලගේ ඒ සැලසුම වෙනත් තැනකට මාරු වෙනවා. මාරු වෙනවා. දැන් කන්ටේනර් ප්‍රශ්නේද ඔබතුමාලා අරන් ආව කන්ටේනර් ප්‍රශ්නේ. තාමත් අදටත් විසඳුමක් නැහැ. ඔව් දැන් කන්ටේනර් ප්‍රශ්නේ ගල්ලංගුරු ප්‍රශ්නේ. තැපැල් එකේ ඔය දැන් ඒ හරිනේ දැන් ගල්ලංගුරු ප්‍රශ්නේ අපි ගෙනාපු හින්දානේ ඇමතිවරයාද ඉල්ලා අස්සුනේ. දැන් ඇමතුමා ඉල්ලා අස්සුනානේ දැන් ජනාධිපතිතුමාට කොමිසමක් දාන්න සිද්ධ වුණානේ ජනාධිපති කොමිසමක්. ඔව් දැන් එතකොට ඒ ජයග්‍රහණය ඒක ලබා ගන්න පුළුවන් උනේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුලත් පිටතත් ඒකට මැදිහත් වීම නිසානේ. දැන් කන්ටේනර් සම්බන්ධව අපි ඔබතුමාලා හිතන්නේ ඇත්තට විපක්ෂයේ විරෝධතාවයද නැත්නම් ආණ්ඩුවට අපේ විරෝධතාවය නැත්තම් මොකටද ඇමතිවරයා අයින් වෙන්නේ? ඒක ජයග්‍රහණයක් වශයෙන් ඔබ සලකනවා. දැන් මම හිතන්නේ ඇමතිවරයා එතනින් අයින් කර ගැනීම. ඒ කියන්නේ දූෂණා චෝදනාවල් තිබෙන ඒ චෝදනාවට ලක් වෙච්ච ඒ ඇමතිවරයාව එතනට අයින් කර ගැනීම ඇත්තටම විපක්ෂයේ හැටියටත් මේ රටේ ජනතාවත් ලබපු ජයග්‍රහණයක් ඒක. ඇමතිවරයා ඉල්ලාස්සුනාට ඒ බලපෑම නැහැ කියලා හිතනවා. කොයිතරම් ඒකෙන් හානියක් සිද්ධ වුණාද? දැන් මේ වගේ ප්‍රශ්නයක් අහලා අදිත්‍ය පෙරේරා මන්ත්‍රීතුමාට තරහ ගියා සෞන්ද ප්‍රෙස් එකේ. මොකක්ද ඇහුවේ? මමත් අහන මේ ප්‍රශ්නේ මාත් එක තරහ ගන්න එපා. මොකක්ද දැන් ඕගොල්ලෝ දිගටම ඇමතිවරුන්ට ඉල්ලාස්සන්න කියලා කියනෝනේ. ඕගොල්ලෝගේ භාවිතාව ඇතුලේ ආණ්ඩු කරපු කාලේ ඇමතිවරු ඉල්ලාස්සුනාද? නැත්තම් පාසු ප්‍රහාර වෙලා